ආයිබෝන් සුබ දවසක් සියලුම දෙනාටම. යුරෝපය ගැන තොරතුරු හොයන ඔයාලා වෙනුවෙන් තවත් වීඩියෝ එකක් අරගෙන තමයි අදත් අපි ඇවිල්ලා ඉන්නේ. 2025 වර්ෂය වෙනකොට යුරෝපා කලාපයත් රටවල් 27ක් පවතිනවා. මේ රටවල් 27ම සාපේක්ෂව ඉහළ ජීවන මට්ටමක් සහිත රටවල්. යුරෝපා කලාපයේ සමස්තයක් විදිහට ගත්තාම සියලුම රටවල ඉහළ ආර්ථික මට්ටමක්, ඉහළ ජීවන මට්ටමක් තමයි තියෙන්නේ. නමුත් රටවල් වශයෙන් ගත්තාම යුරෝපා කලාපයේ රටවල්වත් ජීවන මට්ටමේ ආර්ථික මට්ටමේ එකින් එකට වෙනස්කම් දකින්න පුළුවන්. හැම රටකම ජීවන මට්ටම අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි කිසිම රටකට දීර්ඝ කාල තිස්සේ යුරෝපයේ හොඳම ජීවන මට්ටමක් තියෙන රට විදිහට රඳාපවතින්න බැරි. ඉතින් අපි අද කතා කරමු 2025 වර්ෂ වෙන විට යුරෝපයේ ඉහළම ආර්ථිකයක් තියෙන එහෙම නැත්නම් ධනවත්ම රටවල් පහ මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම රටේ ඒක පුද්ගල ආදායම සලකලා බලලා තමයි රටක ධනවත්කම නිර්ණය කරන්නේ. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ ඩීලා කතා කරමු 2025 වර්ෂ වෙන විට යුරෝපයේ ධනවත්ම රටවල් පහ මොනවද කියලා. 2025 වර්ෂ වෙන විට යුරෝපයේ පස්වන ධනවත්ම රට විදිහට සැලකෙන්නේ ස්වීඩනය. මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 59511ක් වෙනවා. ස්වීඩනය කියන්නේ ලෝකෙම 14 වන ධනවත්ම රට. ස්වීඩනයේ ජනගහනය 2025 වර්ෂ වෙන විට මිලියන 10.5ක් වෙනවා. මොවුන් මානව සංවර්ධන දශකයෙන් රැඳී සිටින්නේ 5 වෙනි ස්ථානයේ. මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 4,295ක් පවන වෙන ස්වීඩනය ලෝකයේ ආරක්ෂිතම සහ පිරිසිදුම රටක් විදිහට සැලකනවා. ස්වීඩනය තුල දූෂණ මට්ටම ඉතාමත් අඩුයි. ස්වීඩනයට මෙතනම ශක්තිමත් ආර්ථිකයක් හිමි වෙන ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන රට තුන පවතින උසස් නිෂ්පාදන ශක්තිමත් රාජ්‍ය සේවය. 2025 වර්ෂ වෙන විට යුරෝපා කලාපයේ හතරවෙනියට ධනවත්ම ආර්ථිකයක් හිමි රට විදිහට සැලකන්නේ නෙදර්ලන්තය. මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 70,606ක් පමණ වෙනවා. මේ ලෝකයේ දසවන විශාලම ධනවත්ම රට. නෙදර්ලන්තයේ ජනගහනය 2025 වර්ෂ වෙන විට මිලියන 18.3ක් වෙනවා. නෙදර්ලන්තයේ මානව සංවර්ධන දශකයෙන් රැඳී සිටින 8 වන ස්ථානයේ. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 41805ක් පමණ වෙනවා. නෙදර්ලන්තය කියන්නේ දියුණු කෘෂි කර්මාන්තයක් පවතින රටක්. මේ ප්‍රධානතම අපයන නිෂ්පාදනය වන්නේ කෘෂි නිෂ්පාදන. නෙදර්ලන්තයට මෙතරම් ධනවත් ආර්ථිකයක් හිමි වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපා තියෙන්නේ නෙදර්ලන්තය තුළ පවතින ශක්තිමත් වෙළඳ හා සැපයුම් අංශය. 2025 වර්ෂ වෙන විට යුරෝපා කලාපයේ ධනවත්ම රටවල් අතරින් තුන්වෙනි ස්ථානයේ රැඳී සිටින ඩෙන්මාර්කය. මෙහි ජනගහනය 2025 වර්ෂ වෙන විට මිලියන 5.9ක් වෙනවා. ඩෙන්මාර්කය මානව සංවර්ධන රාජ්‍යයේ රැඳී සිටින 4 වෙනි ස්ථානයේ. මේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 71,978ක් වෙනවා. ඩෙන්මාර්කය කියන්නේ ලෝකයේම 9 වෙනියට ධනවත් රට. අතීතයේ සිටම දූෂණ ඉතාමත් අඩු, කාර්යක්ෂම, ඒ වගේම ඉතාම පිරිසිදු රටක් විදිහට තමයි ඩෙන්මාර්කය සැලකන්නේ. මේ රට තුළ මෙතරම් ශක්තිමත් ආර්ථිකයක් රඳා පවතින ප්‍රධාන වශයෙන්ම බලපා තියෙන්නේ රට තුළ පවතින අධිතාක්ෂණ කර්මාන්ත. 2025 වර්ෂ වෙන විට යුරෝපා කලාපයේ දෙවන විශාලම ආර්ථිකයක් හිමි රට, එහෙම නැත්නම් දෙවනට ධනවත්ම රට විදිහට සැලකන්නේ අයර්ලන්තය. මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,07,043යි. අයර්ලන්තය කියන්නේ ලෝකෙම තුන්වන ධනවත්ම රට. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 84,421ක් වන අතර 2025 වර්ෂ වෙන විට මෙහි ජනගහනය මිලියන 5.1ක් වනවා. අයර්ලන්තයේ මානව සංවර්ධන දශකයේ අතින් රැඳී සිටින්නේ 13 වන ස්ථානයේ. ප්‍රධාන වශයෙන්ම ඖෂධ නිෂ්පාදනය හා තාක්ෂණික අංශ දියුණුව මෙරට තුළ ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙනවා. ඒ වගේම තමයි අයර්ලන්තය කියන්නේ බදු මට්ටම ඉතාමත් අඩු රටක්. 2025 වර්ෂය වෙන විට යුරෝපයේ ධනවත්ම රට විදිහට සැලකෙන්නේ ලක්සම්බර්ග්. මෙය යුරෝපයේ පමණක් නෙවෙයි 2025 වර්ෂය වෙන විට ලෝකයේම ධනවත් රට විදිහට සැලකෙනවා. මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,41,080ක් පමණ වෙනවා. ලක්සම්බර්ග් කියන්නේ ඉතා කුඩා රටක්. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2586ක් පමණ වෙනවා. ඒ වගේම තමයි ලක්සම්බර්ග් කියන්නේ යුරෝපයේ 7 වන කුඩාම රට. මෙහි ජනගහනය 6,72,000ක් පමණ වෙනවා. ලක්සම්බර්ග් ලෝකයේ ධනවත්ම රට වුණත් මෙහි මානව සංවර්ධනයෙන් රැඳී සිටින්නේ 20 වෙනි ස්ථානයේ. මේ රට තුළ ඉහළ ආයෝජන මට්ටමක් පැවතීම, ශක්තිමත් මූල්‍යාංශක හා හිතකර බදු නීති ලක්සම්බර්ග් ලෝකයේ ධනවත්ම රට විදිහට පත් වෙන්න ප්‍රධාන හේතු වෙලා තියෙනවා.
2025 වර්ෂය වෙන විට යුරෝපා කලාපයට රටවල් 27 අතුරින් ධනවත්ම රටවල් 5 ගැන තමයි අද අපි වීඩියෝ එකෙන් අරන් ආවේ. බොහොම ස්තුතියි වෙනදා වගේම අදත් අපි වීඩියෝත් එක්ක රැඳිලා හිටියට අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.